මම ඇත්තටම කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. මගේ යාළුවා ඩිෆෙන්ඩර් එකක් ගත්තට A levels නොකරට ඉගෙන ගත්තේ නැහැ කියන එක නෙවෙයි. විශේෂම දෙයක් තමයි highlight කරලා කියන්න ඕන කෙනෙක්ට සාර්ථක වෙන්න අධ්‍යාපනය කියන අතිශය වැදගත් දෙයක්. මොකද මම දැකලා තියෙන සමහරු ඉගෙන ගන්න නැතුව බිස්නස් කරන්න යනවා, ඔන්ලයින් එකක දේවල් කරනවා, ට්‍රේඩින් කරනවා. හැබැයි ඉගෙන ගන්න. මොකද දන්නවද? ඉගෙන ගන්න නැතුව බිස්නස් කරොත් සක්සස් වෙනා ඉන්නවා. සක්සස් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. long term සක්සස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ කියන්නේ දැන් සල්ලි ටිකක් හොයන්න පුළුවන් දීර්ඝ කාලීනව ෆේල් වෙනවා. මම කියන දේ තමයි ඉගෙන ගන්න ගමන් බිස්නස් කරන්න පටන් ගන්න. ඒකට හේතුව තමයි අපි කට්ටිය හිතන දෙයක් තමයි මටත් ගොඩක් කට්ටිය කිව්ව දෙයක් තමයි යසස් ඔයා ඉගෙනගෙන ඔක්කොම ඉවර කරලා ඔයා බිස්නස් කරන්න යන්න. එතකොට මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. ඉගෙනගෙන ඔක්කොම අවසන් කරාට පස්සේ බිස්නස් කරන්න ගියාම අපි වෙනම ට්‍රැප් එකකට අහු වෙනවා. මට මැනේජ් කරන්න මට මේන්ටේන් කරන්න වෙන ස්ටේටස් එකක් තියෙනවා. මගේ යාළුවෝ අඳින පල්දෙනදී ඉන්න තැන් හොඳ ෆෝන්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් හොඳ පාර්ට්මන්ට්ස් වලට මූව් වෙනවා. යාළුවෝ වාහන ගන්නවා. එතකොට මට ඒ ලෙවල් එක මැනේජ් කරන්න වෙනවා, මේන්ටේන් කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ ළඟම ඉන්න යාළුවෝ ඔක්කොම වාහන ගන්නවා. ඒතර මටත් හිතෙනවා ලීස් කරලා හරි වාහනයක් ගන්න. ඊට පස්සේ ජොබ් එකක් කරලා ඉවරනාට පස්සේ ගෙවල් වලින් සල්ලි ඉල්ලන්න බෑ. මොකද ගෙදරින් පේනවා මෙයා දැන් ඩිග්‍රියක් තරම් ඉවරයි. ගෙවල් වලින් සල්ලි ඉල්ලන්න බෑ අතරම. හැකියාව තිබ්බා. සමහරලාට ඩිග්‍රී ඉවරනාට පස්සේ ගෙවල් වලින් කසාද බඳින්න එක. නැත්නම් ගෙවල් හදන්න එක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ටිකකට අහු වෙනවා ඉගෙනගෙන ඉවරනාට පස්සේ. හැබැයි ඉගෙන ගන්න කාලේ අපිට ඔපචුනිටිස් තියෙනවා. අපිට සපෝට් ගන්න දේවල් තියෙනවා. අතරම රජ විශ්වවිද්‍යාලයකට වගේ යනවා නම් ග්‍රාන්ට්ස් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ ඔපචුනිටිස් ටිකක් තියෙනවා. ඒත් අන්න ඒවත් එක්ක ඒ උනන්දුව අධ්‍යාපනයේ නවත්තන්න නැතුව අධ්‍යාපනය කරගෙන යන ගමන් බිස්නස් පටන් ගන්න ඔළුවේ තියාගෙන ඒකට වැඩ ස්ටාර්ට් කරොත් এডুকেෂන් ඉවර වෙද්දී බිස්නස් වල තැනකට එන්න පුළුවන්.